දරුවන් වෙනුවෙන් දෙමෝපියන් හලන කඳුළු ස්වාමීන් වහන්සේගේ භාජනයේ තබා තිබෙනසේක. ආමෙන්. ප්‍රේමණීය සහෝදර සහෝදරි අද දවසේදී මව්වරු පියවරු දරුවන් වෙනුවෙන් හලන කඳුළු චරිත හතරක් වෙන්නවා. ඒ චරිත හතර තුල අපිට ශුද්ධාත්මයන් වහන්සේ දීතියෙන් කපා ගන්නට උන්වහන්සේ උපකාර කරනවා. අපි කියවන්නේ යනවා උප්පති පොතේ 21 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේ සහ 16 වෙනි පදයේ අපි බලන විට මේ වචනය උප්පති පොතේ 21 15යි 16යි වාජනය වතුර ඉවර වීය. දරුවා පඳුරක් යට තබා ගොස් ඔහු ඉදිරියෙන් ඈත දුනු සැරයක් පමණ දුරින් ඉඳගත්තාය. මක් නිසාද දරුවාගේ මරණය මට නොපෙනෙන්නයි ඈ කිව්වාය. ඈවට ඉදිරිටිකින් ඉඳගෙන ශබ්ද නගා ඇඬුවාය. අපි බලන්න යන ඊපස්සේ 17 ඒ වචනේ කියනවා 17 වෙනි පදයේ දෙවියන් වහන්සේ ළමයාගේ අඬ ඇසුසේක. දෙවියන් වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට ආගාට අඬගසා ආගාර නුඹට මක් වෙලාද? බයමන්න. මක් නිසාද දෙවියන් වහන්සේ ළමයා සිටින තැනින් ඔහුගේ ශබ්දය ඇසුසේක. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය මව්වරු දෙන්නෙක් යන අද දවසේදී හැඩු කඳුල පිළිබඳව ශුද්ධාත්මයන් වහන්සේ විතරව කරනවා. ආමෙන්. බයිබලයේ ආගාර කියනා වූ කාන්තාවක් හිටියා. මේ කාන්තාව එතකොට මේ ආගාර එක් අවස්ථාවකදී සාරා ඇයව ගෙදරින් පිට කළා. ආබ්‍රාහ්මණී සාරායි ගෙදරින් පිට කළා. ඒකට ලොකු කතාවක් තියෙනවා. ඒක කියන්න ගත්තම කාල වේලා මදි. ඒ නිසා මම මේ මාතෘකාවට විතරක් ආදාළ පදවලින් ඔබව දැනුවත් කරන්න. මේ ආකාරයි නා ඉජිප්සියන් කාන්තාව. මේ ගෙදර ආබ්‍රාහ්මගේ ගෙදර තමයි සේවය කරගෙන හිටිය වැඩකාරයෙක් ලෙස. යම් අවස්ථාවකදී ආගාරට සිදු වුණා ගෙදරින් පිට වෙලා යන්න. පිට වෙලා යන අවස්ථාවේදී සාරායි ආබ්‍රාහ්මණේ කතා වෙලා සාරා කිව්වා ආබ්‍රාහ්මට දැන් මේ වැඩකාර ගෑණිව සාරාව ගෙදර තියාගන්න එපා. දැන් මටත් ළමෙක් ඉන්නවා. දැන් ඔබගෙන් ආපු ළමයා නිසා පසු කාලෙකදී මගේ දරුවාට බලපෑමක් ඇති වෙනවා. ඒ නිසා මේ දරුවව මේ වැඩකාර ගෑණියයි ගෙදරින් පිට කරන්න. මොනවාද කළේ? ආබ්‍රාහ්මණී කරුණා තමගේ භාර්යාවට කීකරු වෙලා ඒ වැඩකාර ගෑණිව ළමයාත් එක්ක පිට කරලා ඇවිල්ලා. පිට කරලා ඇලියේ වතුරයි රොටි දීලා. මේ කතාව හරි ලස්සන කතාවක්. හැම කතාවක් තුළ ඔබ ගෙන්නේ මම ගෙනන ආර්ථික ප්‍රතිවලට සුද්ධාත්මයන් වහන්සේ ගෙනියලා ඔබව මේ මාසෙදී හොඳ අම්මලා තාත්තලා වශයෙන් දෙවියන් වහන්සේ පරිවර්තනය කරනවා. ආමෙන්. එතකොට කුමක්ද කළේ? ආබ්‍රහම් රොටි වතුරයි දීලා කිව්වා දැන් ඔබ කැමති දේශයකට යන්න. ඇරියා නිදහස් කළා ඇරියා. මේ මව දරුවා අරගෙන කාන්තාර දේශේ එතකොට කෑම ඉවර වුණා. වතුර ඉවර වුණා. අම්මට තියා දරුවට බොන්නවත් වතුර නැහැ. අම්මට බලාගෙන ඉන්න බෑ දරුවා අඬනවා. අම්මා මොනවද කරේ? වඳුරක් යට ඔබට මේ නැති වඳුරක් යට දරුවව තියලා අම්මට බලාගෙන ඉන්න බෑ.
අඬ පියාණනි මට බලාගෙන ඉන්න බෑ ස්වාමිනී. ඔබ මොන හරි කරන්න මේ දරුවාට. නැත්නම් මට මොන හරි කරන්න කියලා හරි කියන්නේ. ඊට පස්සේ දෙවියන් වහන්සේ ඒ වචනේ කියනවා උපපති 21:17 කියනවා දෙවියන් වහන්සේ ළමයාගේ අඬ ඇසුසේක කාගේ අඬ ඇසුවේ අම්මගේ අඬ අසන්නට කලින් දෙවියන් වහන්සේ දරුවාගේ අඬ ඇසුවලු. ඔබ දන්නවද මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය? සමහර දෙමව්පියන්ගේ දරුවන් දෙවියන් වහන්සේට දන්නාකාරයෙන් කතා කරනකොට දෙවියන් වහන්සේ අඬ අසනවා. හේබ්‍රෝ පොතේ ඒ පදේ මම කියවන්නම්. ඊට කලින් ලූක් 22:44 කියන උන්වහන්සේ මහා වේදනාවෙන් වින්දසෙක් වඩා ඕනෑකමින් යාඥා කළසේක. උන්වහන්සේ දාඩිය මහතු ලේ බිඳුමේ මෙවැටුනේය. මේ වචනේ හේබ්‍රෝ පොතේ කියන ඉතාමත්ම වැදගත්ම පණිවිඩයක් යේසුස් වහන්සේගේ ශරීරය පිළිබඳව. මේ වචනේ කියනවා හේබ්‍රෝ පොතේ 6:7 කියන උන්වහන්සේ මාංශවත් සිටි දවස්වලදී තමන් වහන්සේ මරණයෙන් ගලවන්නට පුළුවන් වූ දැනත් වහන්සේට බලවත් ඇඳීමෙන් කඳුලින් යුක්තව යාඥා සහ කල්ලව් ඔප්පු කර තමන්ගේ දේව බය නිසා උත්තර ලැබ. මේක මහත් වූ එවිතරවක් තිබෙනවා මේ පදයේ තුල. ජේසුස් වහන්සේ මේ වචනේ කියනවා පාවුල් තුමා කියනවා ජේසුස් වහන්සේ උන්වහන්සේ බලවත් ඇඳීමෙන් කඳුලින් යුක්තව යාඥා කළාලු. මොකද උන්වහන්සේ මාංශවත්ව ඉදී. ශරීරයේ දේවත්වයේ නෙමෙයි තිබුණේ ගොඩක්ම. මේ පොළේ යන තෙක්ම උන්වහන්සේ ඔබයි මගේ මාංශය රුධිරය තුල ජීවත් වුණා. ජේසුස් වහන්සේ යා සමාන තමයි. ඒක නිසා තමයි දුක දැනුනේ, වේදනාව දැනුනේ, ආදරය දැනුනේ, තව කෙනෙක් ගැන හඬන්න දැනුනේ. ඒ උන්වහන්සේ තුල තිබුණේ ඒ ශරීරයේ. හලෙලූයා. පාවුල් තුමා සභාවේ සේවය කරපු අවස්ථාවේදී පුදුම යන ආත්මයක් තිබුණා ඔහුගේ හදවතේ. මනුෂ්‍යයන් නිසා, දෙවියන් වහන්සේ දීපු ආත්ම නිසා. ඔහු ඇඳු කඳුලෙන් තමයි ඔහු සේවය කළේ. ඇයි ඇඳු කඳුලෙන් සේවය කළේ? ඇයි? මෙතන කියනවා යුදවරුගේ උපාය නිසා. මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය එළිදරව්වක් කියලා ඔන්න අහගන්න. ඔබ කී දෙනෙක්ගේ මලපත් වලට උපාය නිසා අඬලා තියෙනවා. උපාය වලට වැටිලා අඬලා තියෙනවා. ගීතාවලියේ 58:8 කියනවා ඔබ මාගේ මුලා යාම ගණන් කරනසේක. මුලා යාම අපි මුලා වෙලා නැද්ද? එක්කෙනා එක මාර්ගවල මුලා වෙලා යනකොට ඔබ මුලා කරනකොට ඔබ උපාය වලට අසු වෙනකොට ඔබ මුලා වෙලා යනකොට අනේ මුලා වෙලා ගිය අවස්ථාවේදී ඔබ කඳුලවල නැද්ද? මම මුලා වෙලා ගියා. අපි එක්කෙනාට මුලා වෙනවා. ඒ මුලා වෙලා යනකොට දෙවියන් වහන්සේ ගණන් කරනවලු. අම්මා ලස්සන පදයක් නේද? මගේ ජීවිතේට මේ අවුරුදු 63ටම මට අවුලේ ලස්සනම අලංකාරම පදේ තමයි මේ පදය. දාමින් කරන්න පුළුවන් සෙල්ලම් ඔක්කොම කරලා ඔව් මුලා වෙලා ඔව් අසරණ වෙලා ඔගේ ආත්මික සැරුණාට පස්සේ ඔබ ස්වාමීනි මම මුලා වෙලා ගියා ස්වාමීනි. මම මුලා වෙලා යන අවස්ථාවේදී මා දන්නේ නැහැ ස්වාමීනි මම කොහටද කලේ මොකක්ද කලේ මට දැනුන්නේ නැහැ ස්වාමීනි. මගේ කඳුළු වැක්කුණුනේ අවස්ථාවේදී ඔබ මොනවද කළේ? ඔබගේ වාජනේ තබා ගත්තා. ආමෙන්. ඔබ යන හැම මුලාවකදීම ඔබ හලපු කඳුළු දෙවියන් වහන්සේ ආකරන්නේ වාජනයකට දානවලු. ආමෙන්. දෙවියන් වහන්සේ වාජනයකට දානවා. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය අද ඉඳන් හිතා ගන්න අපගේ ප්‍රිය වූ දෙවියන් වහන්සේ අපේ ජීවිතයේ ලේ වලින් උන්වහන්සේ අපිට මුදවලා අපිය ගත්තා වූ ජීවනයේ දුන්නා වූ ස්වාමීන් වහන්සේ
ඔබ අද ඇඬුවත්, ඔබ හෙට ඇඬුවත්, ඔබ ඉදිරි අනාගත ඇඬුවත්, ඔබ අන්තිම මොහොතේ උස්ම තියෙන තේ කඳුළු ගියත්, ඔබගේ සතුටු කඳුළු ගියත්, ඔබේ දුක කඳුළු ගියත්, ඔබගේ වේදනා කඳුළු ගියත්, ඒ කඳුළු නිකම්ම පහ වෙලා යන්න දෙන්නේ නැහැ. වාදනයකට තබලා උන්වහන්සේ කියනවා කඳුළු සහිත වපුරන මිනිසයා ප්‍රීතියෙන් කපා ගන්නවා කියලා.